කෙදිවි පානනාල රකින්නේ ඔබ පමණකි ජේසුනේ දිව්‍ය පුරා ඔබ ආලෝකේ සමනා පුරේ සරණේ දිව්‍ය පුරා ඔබ ආලෝකේ සමනා පුරේ සරණේ. සුබ උදෑසනක් වේවා. ක්‍රිස්තුස් වහන්සේ තුල ආදරණීය අම්මේ තාත්තේ පුතේ, අද උදෑසන මම ඔබ සමග බෙදා ගන්න අදහස් කළා ශුද්ධෝමාක් තුමාගේ සුභාරංචියේ 12 වන පරිච්ඡේදයේ 18 වන පදයේ සිට 27 වන පදයට. පුනර්ජීවනයක් නැතැයි උගන්වන සද්දුසිවරුන්ගෙන් සමහරු උන්වහන්සේ වෙත આવුත් ප්‍රශ්න කරමින් උන්වහන්සේගෙන් මෙසේ ඇසූහ. ගුරු දේවේනි, යමෙකුගේ සහෝදරයෙක් දරුවෙකු නොලැබ සිය භාර්යාව ජීවත්ව සිටියදී මිය ගියොත් ඔහුගේ සහෝදරයා ඒ ස්ත්‍රිය පාවාගෙන සිය සහෝදරයාගේ නමට දරුවන් ඉපදුවිය යුතුයයි මෝසෙස් විසින් අපට අනදී තිබේ. වරක් සහෝදරයෝ 7 දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුඵල නැතිව මලේය. දෙවැන්නාත් එය පාවාගෙන දරුඵල නැතිව මලේය. තෙවැන්නාටත් එසේම විය. 7 දෙනම දරුඵල නැතිව මලෝය. හැමතෙම පසුව ස්ත්‍රියද මලාය. 7 දෙනාම එය භාර්යාව කොට පාවාගත් බැවින් පුනර්ජීවනයේදී ඔවුන් මලවුන්ගෙන් නැගිටින කල ඇය ඔවුන්ගෙන් කවරෙකුගේ භාර්යාව වන්නේද? ජේසුස් වහන්සේ උන්ට කතා කොට මෙසේ වදාළසේක. ඔබ මුලා වන්නේ ශුද්ධ ලියවිලිවත් දෙවියන් වහන්සේගේ බල පරාක්‍රමවත් නොදන්නා නිසා නොවේද? මා එසේ කියන්නේ මලවුන්ගෙන් උත්තාන වීමේදී ආවාහ වීමක් හෝ විවාහ වීමක් හෝ නැති බැවිනි. ඔහු ස්වර්ගයේ දේව දූතයන් මෙන් වෙති. තවද මලවුන් නැගිටවනු ලැබීම ගැන මම ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේය, ඊසාක්ගේ දෙවියන් වහන්සේය, යාකොබ්ගේ දෙවියන් වහන්සේයයි දෙවියන් වහන්සේ මෝසෙස්ට වදාළ බව ඔහුගේ පොතේ ගිනිගත් පඳුර ගැන සඳහන් වන පාඨයෙහි ඔබ කියවා නැද්ද? උන්වහන්සේ මලවුන්ගේ දෙවියන් වහන්සේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේය. ඔබ බොහෝසේ මුලාව ගොස් ඇත. ආදරණීය අම්මේ තාත්තේ පුතේ, අද උදෑසන අපි ඇසුව මේ දේව වචනය දෙස බලද්දී උත්තානයේ සත්‍යතාවයේද දෙවියන් වහන්සේ යනු ජීවතුන්ගේ දෙවියන් වහන්සේ බවද ස්ථිර කරනවා. මරණින් පසු ජීවිතය ගැන වාද විවාද කිරීමට අපට දැනුමක් නැහැ. කල යුත්තේ විශ්වාස කිරීම පමණයි. ඒකට හේතුව මරණින් මතු ජීවිතය ගැන දන්නේ මරණය මරා ජයගත් ක්‍රිස්තුස් වහන්සේම විතරයි. දේව වචනය නම් උන්වහන්සේ. එහෙමනම් වචනය අවිවාදයෙන්ම විශ්වාස කළ යුතුයි. ඒට හේතුව අපව දිනක උත්තාන කරන්නේ වචනයයි. සද්දුසිවරුන්ට තිබුණේ ආවාහ විවාහ ගැටලුවක් නෙවෙයි, උඩඟුව සහ අංකාරය. ඒ නිසාම දේව වචනය පවා අව භාවිත කරනවා. අද අපිට තිබෙන ප්‍රශ්නයක් බොහෝ වෙලාවට මේකයි. උඩඟුව සහ අහංකාරය නිසා දේව වචනය අපිට ඕන විදියට අපි අව භාවිතා කරනවා. වචනයට තමන්ව විශ්වාස කරන්නට නොදී තමන්ට වාසි සහගත ලෙස වචනය වෙනස් කර අවභාවිත කිරීම අදත් සිද්ධ වෙන්නා වූ දෙයක්. මොහොතක් කල්පනා කරලා බලන්න ඔබත් මාත් මේ දේ කරන අයද? එවැන්නවුන් මරණින් මතු නොව මේ ජීවිත කාලයේදීවත් යහපත් සම්බන්ධතා පවත්වා ගන්නේ නැහැ. අපි යහපත් සම්බන්ධතාවයන් පවත්වා ගනිමින් දෙවි සමිඳුන් තුළ උන්වහන්සේගේ මෙහෙවරේ නිරත වෙමු. ඔබ සියලු දෙනාට ආශිර්වාද ලබ දිනයක් වේවා. ආමේන්. ඔබ හැරමාන් කවරෙකු වෙත යන්නද සමිදෙන්නේ? ඔබමයි මා නිති පිළිසරණේ. නැත කිසිදා කුසේ බර හැරදා පසු බැස්සේ දිවිය ඔබේ දිරියයි නිබඳේ.